හැමෝටම නැත්නම් ගොඩක් කාලයකට පස්සේ මේ යනවා කැම්පින් නයිට් එකක්. දැන් අප්‍රේල් මාසේ යන්නේ මේ මන්දාර නුවර යන්නේ. දැන් කට්ටියත් ඇවිල්ලා ඉන්නේ මේ අද ඉතින් බලමු සුපිරි ආතල්ලා දැන ගොඩ කාලෙකින් මේ වීඩියෝ එකක් එන්නේ මේ වීඩියෝ එකක් කරගන්න හම්බුනේ නැහැ. බලමු කට්ටිය ඇවිල්ලා ඉන්නේ. බයික් යන්න දෙනවා බයික් 5ක් තියෙනවා යන්න. ඉන්නේ නුවර වැවරවුම ඉන්නේ මේ දවස්වල අර දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන හින්දා ඒකට මේ හත් ගහලා හදන ගම. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. කඩේක නැවතුව කණ්ඩ හොඳට වතුරක් පිරලා තියෙන මේ දවස්වල වැස්ස හින්දා අපි දැන් මේ දවස් ටිකේ යන්නේ මේ අපි යන පාර අපි නුවරඑළිය පාර නෙමෙයි බදුල්ල පාර. නුවර බදුල්ල පාර ඇවිල්ලා තමයි මේ පැත්තට ආවේ. මේ පාර ලස්සනයි කිව්ව හින්දා ආවේ මේ පාරට. මේ පොඩි කඩේක නැවතුව මොකද මේ දේවාලෙකුත් තියෙනවා මොන දෙයද කියලා නම් දන්නේ නැහැ. මේ කඩේක නැවතුව ගිහින් බලමු මොනවද කන්න තියෙන්නේ කියලා. බයික් ටිකක් තැන් තැන් වල නවත්තලා තියෙනවා. දේවාලයක් තියෙනවා මොකද්ද? හිඟුරු අඬුව ශ්‍රී සිද්ධ කලු කුමාර දේවාලය. ප්ලේන් ටිකක් කාලේ වඩයක් බමුද? මොනවක් කන්නද? ෂෝඩේ පරිප්පුවටේ තියෙනවා. නයිට් එක යන්න අපිට අලුත් සෙට් එකක් ඉන්නවා. අලුත් සෙට් එක කියන්නේ පරණ සෙට් එකේ අලුත් කොල්ලෙක් ඉන්නවා. අපි පොඩ්ඩක් අඳුනගමු අද කට්ටි කවුද ඉන්නේ කියලා. බානුක අයියා. කල්ලන්න බැරිද නේ? ඔව් මගේ චන්දන අයියා ඉන්නවා. කොණ්ඩේ කපන්න කියලා. මලීෂේ. හයි. බවගේ තවද එතකොට කවුද අපේ මිස්ටර් ප්‍රසන්න? ප්‍රසන්න අංකල්. යා බොයිස්. අපේ අක්කා ඉන්නවා මේ සෑහෙන කාලෙකින් ආවේ. අපේ ඉම්මල. දැහැසර ඉන්නවා මේ අලුත් සමාජිකයා කවුද මේ? මල්ලි මොකද්ද කවිදුනේ නම? මල්ලි කවිදු මේ අලුත් සමාජිකයා අපේ. දෙදෙදි දාන්න වෙන්නේ. බලමු මොනවද කන්නේ. රොටියක් කාලා ප්ලේන් ටිකක් බීලා. රොටි උඳු අඩියේ. ආද අයියා හින්දාද පරිප්පු ගත්තේ? උඹ මට එන්නාම නෑ. ඇයි උඩ පයින්න රොටි අරගෙන? බානුක අයියේ කතාත් නෑ. රොටි කෑම ටික දැක්කට පස්සේ. හායි බෑසර. ඔය කනවද? ඉතින් උදේට කාලා මෙතන අර දේවාලයකට ආවා. දේවාලයේ ඉතින් තියෙනවා මොකද්ද මේක අර ගම්බාර දේවාලයක් වගේ තැනක්. දැන් ලස්සනයි මෙතන පොඩි පල්ලෙහා යනවා. පල්ලපාරුත් යනවා එතන කට්ටි තේ කඩේ තියෙනවා. ලස්සන දැන මෙතන නිකන් නිස්කලංකයි. සෑහෙන්නම අර මේ වෙනම තැනකට ගියා වගේ තැනක් තියෙනවා. මේක ඇද්ද චිප්ස් එකක් ගන්නකො කට්ටිය මදින එක. චිප්ස් එක මදින. ආයෙ මොනවද උන? අපර අවශ්‍ය දෙයක් ඉච්චරද? ඔව්. අර මේ මසාලා නමන බිස්කට් එකක් ගමු. ඒ මස්කරි එකක් ගන්න වෙන්නේ. මස්කුරි. බිස්කට් ඕනද? බිස්කට් ගන්නවා. මම බිස්කට් එක ගන්න. තේ කපන්න එහෙන් තේ නන් දෙනවා. තේ නන් දෙනවා බිස්කට් එකක් ඕන. මේක හොඳ නැද්ද?
මොකක්ද පෙන්වලා ගියේ චොකලට් එක. ඔව්. ඒක හොඳයිද? මොකද රහයි මම එක. ගන්න එකක් ගන්න. මොකක් ගන්න? ඉතින් තුවර්ණේ වරුද්දක් තියෙනවා. මේක දැන් තමයි මන්දාරන් වලට ආවේ. මේ දැන් ඉන්නේ මෙතන මන්දාරන් ටවුන් එකේ මේ බෝධි ගාව. තව අපි දෙන්නෙක් යනකම් ඉන්නේ. දැන් අපි නවතිනවා දරයට නවතින තැන මේ තර ළඟයි. වැඩේ කියන්නේ මේ අපේ නවතින තැන බුක් කරපු එකන තාම නැහැ. එතකොට දැන් අපි ඉන්න යන්න දෙන්න. පොඩ්ඩයිම අපි කට්ටියට මේකේ අන්දාරන් නුවර ඉෂියු කැම්පින් ඇඩ්වෙන්චර් එකේ තමයි නවතින්නේ. දැන් ටික බස් බයික් එක නැතුව දැන් යනවා ඇතුළට මේ බලන්න. ඇතුළේ කෑම හදලා තියෙනවා කිව්වා. අපි ඇතුළට ගිහින් බලමු මේ පළාතම පේනවා සේරම මේ ඉතින් කාමරයක් තියෙනවා මෙකෙලින් හදලා මේ වාඩියක් වගේ. ඒකේ අවුලක් නැහැ. ඒකේ ඉවරේ දවස් 6ක් අපි මේ යන්නේ. ඔව්. එහෙනම් මම පිටාලා මේ දෙවෙනි තමයි අපිට ලොකු නැදේ. ඔව්. ඔය කට්ටි ගිහිල්ලා අපේ රසවින්දලා ඉඳලා පොතේලා ෆෝන් එකට දාපු තමයි අපිට තියෙන්නේ. අසංක පොඩ්ඩයි මේ කණ්ඩායම බලබල ඉන්න එපා නේ. හරි ගොඩ තියෙනවා. මේ හසංක යන බෝනි මලි තමයි අපේ කෑම එක. පොලොස් තියෙනවා, පරිප්පු තියෙනවා, මැල්ලුම් තියෙනවා, පපඩම් තියෙනවා, තව බොන්චි දෙකක් තියෙනවා. කාලා බලමු මේක මම හිතන්නේ රස පාට නම් තියෙනවා. අවුලක් නැහැ කාලා බලමු. අපි නැවතිලා ඉන්නේ මේ ගෙදර. මේක මේ මන්දාරන් නුවර කොළපතන ඇල්ල මේ වාහන පාක් එකේ තියෙන වාහන පාක් එක ළඟම උඩ තියෙන ගෙදර තමයි මේ අපි බයික් දැම්මේ. එතන අපි බයික් ටික දැම්මා. දැන් සීතලයි දැන් අර පොඩ්ඩක් අර මන්දාරම නම් තියෙනවා ඒ කියනවා වගේම මේ සීතලයි. දැන් අපි යන්න ඕනි ගමන් අර මේ පැත්තේ ගිහිල්ලා මේ කන්ද උඩට යන්න ඕනි ගියා. අපි කන්ද උඩට ගිහින් බලමු කොහොමද එතන තත්ත්වය. දැන් අපි වැස්සක් එන්නගේ වගේ තියෙනවා. හිතා ගන්න බෑ වැස්සක් එන්නද නැත්නම් හැටිද කියලා. ඒක පොඩ්ඩක් කන්ද උඩට යන්න ඕනි ගියා මේ දියැල්ල ගාවටම. ඒ වුණත් අපි දියැල්ල ළඟට ගිහිල්ලා යන ගමන් බලමු කොහොමද මේ පාරවල් කොහොමද මේකට සර්විස් කොහොමද. දැනට නම් අපිට කිසිම අවුලක් නැහැ කියන්න. කැම ටික අතරහට තිබ්බා. කට්ටියම තාම කන ගමන් ඉන්නේ. දැන් බලන්න එතකොට අපි කොහොමද කට්ටියක් කට්ටිය කෝඩෙල්ලන්ට සූදානම් වෙනවා. ඔව් දාගන්න අතේ මම ඊටගන්න ඊටගන්න පොඩ්ඩක්. මොකද හදිස්සිය අකි ගන්න අර බෝතල ඉවර කරන්න ඕනේ ඉක්මනට. මෙහෙන් දී හරියා ඉරේසා මෙහෙන් චිකන් බලන්න අපි දැන් යන්න ලැහැත්ති මේ අර කන්ද උඩට යන්න ඕනිකෝ. අර කන්ද උඩට දුකද යන්ටයි පැය කමාරක් විතර යනකෝ කුණ්ඩල්ලෝ ඉන්නවා කියලා. දැන් අපි අපිට දුන්නා මොකද තෙල්ලයක් එහෙම දුන්නා මේ ගා ගන්නට. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. වැස්සකට කලින් හයිකින් තමයි අපි ගිහින් බලමු මේ කොහොමද තත්ත්වය කියලා. දැන් මේ ගිහින් තමයි බලන්න ඉන්නේ. තව දැන් තමයි අපි ගමන පටන් ගන්නේ.
දිවත් එළියට දාගෙන වරෙල්ල යකෝ යන්න වැස්සක් එනවා. රැගිලා එයා එනවා. මේ පෙරලෙන්ට හැපා මේකේ. ඔව්. අපි දැන් අපි කැම්ප් කරන දැනට කන්ද උඩට හිමි යනවා. උඩ ගාලි ගිහින් රැස්සගත් වෙනවා. ඒ හින්දා ටිකක් තුන් කරලා යන්න ඕන. බලමු උඩට ගිහිල්ලා වීඩියෝ දාන්න. මේ කන්ද උඩට තමයි අපි යන්නේ දැන්. घटी मगे तीन बोतल तीन ලස්සන ලොකේෂන් එකක් හම්බුණා. මේ කට්ටිය ෆොටෝ ගන්නවා. තාමර පල්ලෙහා තම ෆොටෝ ගන්නවා. මම ආව දැන් අපි කැම්ප් කරන තැන ළඟයි කියලා කිව්වා. උඩට යන ගමන් ඉන්නේ මාරම ලස්සනයි අර. මේකට මහන්සි තිබ්බට අවුව දිනකොට තියෙන අමාරුව මේ නෑ මේ වෙලාව විනාඩියක් දෙකක් ඉන්නකොට ටක් ගාලා මේ මහන්සිය බහිනවා. එන්නම් කැම්ප් කරන දෙන්න ළඟයි. කටින් පොඩ්ඩ වටේ පෙන්නන්න. මාර වර්ෂනේ වරේ මේ හරි පොළපතන දියැල්ල. මේකේ මේ සද්දේ නෝදට අන්ධකාරයෙන් වගේ පිරලා වැස්සක් එන්න වගේ පිරලා තියෙන්නේ. අපි යන්න ඕන. මේ හරියට තමයි යන්න ඕන කැම්ප් කරන්න. තේවත් තමයි ඉන්නේ. තේවත් අවුලන්නේ නැහැ. අඩු නැතුව හැබැයි කුඹිය මොනද
කුඩල්ලෝ ඉන්නවා. යන්න පොඩ්ඩකින් බලන්න. අඩුනේ net ඔච්චරයිනේ. මේ අපි ගන්න තෝදගනිකෝ. ඒ බහන්න හොදන්න. මේ අර කේක් වලට. ඇයි කිව්වයිද? මේ බිත්තර කැඩුවා කියනවා. මං කුම්ම එකන් කරලා දින් ගියපන්. බෑ මගේ ලේන්සුව මුණු පිනක. නෑ අත දිනවා. දෙලේ දීපන් හෙත් කවන්නේ. දිනනේ. තීති කියන්න බා. තා කියන්න. ආහාරය සඳහා නූඩ්ල්ස් තියෙනවා. මේ මොනවද? පරිප්පු තියෙනවා. පොලොස් තියෙනවා. अब हॉर्मोन टिक තාම නිදි. good morning. very good morning. කවුද මේ මුල්ලේ ඉන්නේ? good morning. බුදි. good morning. උදේ පාන්දර ෂූටින් පටන් අරන් කට්ටිය. සීතලයි. බලාගමු වෙලාවක් නේ. මේ හසංකඩ කියන්න බෑ. බලවල. මොඩම ඉතින් මේ දැන් අපි මේ පල්ලෙහාට යන ගමන් ඉන්නේ. ඊයේ කන්ද උඩ කැම්පින් කරා පොඩි වෙලාවක් වැස්සා. ඊට රැවල යන වැස්සේ නෑ මේ. ඊට පස්සේ දැන් අපි පල්ලෙහාට ගිහිල්ලා උදේ කෑම කාලා කොළපත නැල්ලට ගිහිල්ලා ගිහින් එන්න තමයි ලැහැත්ති. බලමු විශ්වාස මොකද වෙන්නේ කියලා. ලෝකන්න අපානේ.
ඊළඟ පාරේ එනකොට ලොක් එක වගේ අයියා වගේ ලොකු වෙලා ඉන්නෝනේ. අයියා වගේ ලොකු වෙලා ඉන්නෝනේ. හව්. හව්. ඒක කන්නේ. ගුටි කන්න උඹට. හව්. හව්. Kau dah. Ike. Hai. Ah, baik ya, ada apa tu side. Apa tu nelly nant. Pasti apa sih ini no? Ini balong bohong je. මහගේ විග්නාව තරණය කරනවා. දැන් ටිකට් එක ගත්තා. ටිකට් එක රුපියල් 75යි. උඩ නාට දෙන්නයි කිව්වා මේ එතන රෙදි බෑග් නම කියලා මේ යන්න පුළුවන්. කට්ටිය යන ගම. උඩ සනිකර මේ ලීස් මම කරලා නම් නම් එළවලු තියෙන. Tommy Razar, kau den, main. Kena शब्द उधर ऐसे नहीं है करना පියා මේ මන්දාරන්නූර view point එකට යනවා ඉන්නේ බලමු ගිහින්. ගිහින් තමයි බලන්න මොනවද පේන්නේ මොනවද දැක්කේ. මම මේ පාර ගියා අපි මෙහෙ රූල් එක ගියා. කඳු වල මුල් ටික මේ උඩ ටික වැහිලා තියෙන්නේ නේ.